හායි කොහමද ඔයාලට? ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරා. වීඩියෝ එකේදී අපි මේ වීඩියෝ එකට අපි චිත්‍ර අඳින ගමන් දැනුම බෙදාගමු කියලා. ඉතින් අද මට හිතුණා වෙනසකට චිත්‍ර අඳින්න නැතුව ඇඳපු චිත්‍රයක් ගැන ඔයාලට කියලා දෙන්න. මම අද කියලා දෙන්නේ ගොඩක් කතාවෙන් නැති කවුරුත් වැඩි උනන්දුවක් ලංකාවේ. ලංකාවේ කවුරුත් ආටිස්ට් ඇර ළමයි කියන්නේ චිත්‍ර කරන ළමයි චිත්‍ර ඉගෙන ගන්න ළමයි වැඩි උනන්දුවක් දක්වන්නේ නැති චිත්‍ර පිළිබඳව තමයි මම අද පොඩ්ඩක් කතා කරන්නේ. මම හඳපු චිත්‍රයක් තියෙනවා මම කියන විදිහේ චිත්‍රයක්. දැන් අද මම බලන විදිහේ චිත්‍රයක් තමයි. ඒක අසුරෙන් මම ඔයාලට චිත්‍ර ගැන කියලා දෙන්නම්. ඉතින් ඉස්සරහම ගත්තොත් මම පෙන්නන්නම් ඒ චිත්‍රය මොකක්ද කියලා. මේ තියෙන්නේ මේ චිත්‍රය. මම පස්සේ ඔයාලට හරි හොඳ එක්ස්ප්ලেইন එකක් දෙන්නම් මේ චිත්‍රෙත් එක්ක. දැන්ට මම පොඩක් කතා කරන්නම් මේ ගැන. සාමාන්‍යයෙන් ගත්තම වැඩි දෙනා අතර මේ චිත්‍ර ෂෙයා වෙන්නේ නැහැ. ගොඩක් අපි බලන්නේ බලන පෝට්‍රේට් එක තමයි මිනිස් රූපයෙන් බලාගෙන අදින්න කට්ටිය. ඒ වගේ පසුබිම් දර්ශන ඒවා තමයි ගොඩාක් දුරට තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ චිත්‍ර ඇඳෙනවා අඩුයි. ඒ වුණාට මේ වගේ චිත්‍ර තියෙනවා ලොකු එක්සිබිෂන් එක. නැෂනල් හයි ලෙවල් එක්සිබිෂන් වල තියෙන්නේ මේ වගේ චිත්‍ර. ඒ වගේ අර්ථය අපිට දැක්ක ගමන් හිතා ගන්න බෑ මොකද්ද මේක ආර්ථය කියලා. ඒ වුණාට ඒ වගේ චිත්‍ර ගොඩාක් ලොකු මුදලට අලෙවි වෙනවා. ඒක තමයි වැඩිපුරම මාකට් එක තියෙන්නේ. ලංකාවේ නම් ලොකු මාකට් එකක් නැහැ. ඒ වුණාට ගොඩක් අය ආසයි මේක ගැන ඉගෙන ගන්න. ඉස්කෝල වල ගත්තට පස්සේ මේවා ගැන සාමාන්‍යයෙන් උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ චිත්‍ර අඳින විදිහ උගන්වන්නේ නැහැ. ඉස්කෝල වල අපේ ප්‍රකාශන චිත්‍ර උගන්වන්නේ. වැසිකින්නේ අකින් නැත්තම් අපදාවක් වෙච්ච දෙයක්ද එහෙම නැත්තම් ළමයි සෙල්ලම් කරනවා පන්සලක කොහොමද නැත්තම් මුස්ලිම් දර්ශනයක් දුවන්ති ඇඳලා එතකොට සත්තු ඉන්නවා ඒ වගේ චිත්‍රනේ අපිට ඉස්කෝලවල අඳින්න උගන්වන්නේ මේ වගේ චිත්‍ර සාමාන්‍යයෙන් ඉස්කෝලවල අඳින්න උගන්වන්නේ නැහැ මොකද මේවා උගන්වන්න තියෙන දේවල් නෙවෙයි මේවා අපිට හිතෙන්න ඕන දේවල් හිතලා අපේ අදහස හිතේ කියන්නේ අපිට හිතට දැනෙන දේ සිතුවමට නැගෙන එක තමයි ඇත්තටම චිත්‍ර ශිල්පියෙක්ගෙන් වෙන්න ඕනේ දේ සාමාන්‍යයෙන් අපි කරන්නේ ගොඩක් දුරට ගන්නේ බලාගෙන මං කියන්නේ ආටිස්ට් කෙනෙක් වුණාම හැම වෙලෙම බලන්න ඕනේ තමන්ගේ හිතට දැනෙන දේ කැන්වස් එකට ගන්න. පිටරට එක්සිබිෂන් වල ලස්සන චිත්‍ර තියෙනවා නේද? දැකලා ඇති ඔයාලා YouTube එකේ ඉන්ටර්නෙට් එකේ දැකලා තියෙන ආර්ට් එක්සිබිෂන් කියලා. ඒ කියන්නේ ඒවා ගැන හොයන අය නම් නිතරම දන්නවා. ඒක හොයන නැතුව අපි නොමලි බලාගෙන යනකොට අපිට අමුණට අපිට පේනවනේ ලස්සන පාට් එකක් තියෙනවා. ඒකට දැක්කම හිතනවාද මේකට ගැඹුරු අර්ථයක් තියෙනවා. එහෙම කියලා හිතනවාද? හිතෙන්නේ නැහනේ. ඒ චිත්‍රවලට තමයි ගැඹුරු අර්ථයක් තියෙන්නේ. අපේ දකින මිනිස් රූප, ප්‍රකාශන චිත්‍ර, ඒකට ස්වාභාවික දේවල් දිහා බලාගෙන ඉස්කෝලේ ඒවා බලාගෙන අනිත් ඒ වගේ දේවල් වලට වඩා රේඛා එතකොට පින්සල් පාරවල් නැත්තම් අපිට ඇඟිලි තුඩෙන් උනත් චිත්‍රයක් ලස්සනට අඳින්න පුළුවන් පාට කරන්න පුළුවන්. ඒ වගේ අර ලොකු කන්ටෙන්ට් නැතුව අපිට නෝමලි හිතට දැනෙන දේ චිත්‍රයට නැගුවාට පස්සේ ඒවට තියෙන වටිනාකම වැඩි සහ ඒකේ තියෙන තේරුම වැඩි. මොකද අපි දන්නවා දැන් ඒකේ ලොකු තේරුමක් තියෙනවා කියලා. දැන් අපි චිත්‍රයක් එහෙම ඇඳලා කෙනෙක්ට අපි ඇඳපු චිත්‍රේ තේරුම් ගන්න පුළුවන් කොහොමද? හොඳයි නේද? සමහරුන්ට يعني ලොකු එක්සිබිෂන් වල තියෙන චිත්‍රවල තේරුම් සමහරුන්ට තේරුම් ගන්න බෑ. මටවත් සාමාන්‍යයෙන් තේරුම් ගන්න බෑ ඒවා. ඉතින් අපි ඒව ගැන හොයන්න ඕනේ. හොයනකොට තමයි අපි හොයාගත්ත තොරතුරත් එක්ක ඒ චිත්‍ර දිහා බලලා ඇත්තම ආනේ මේකට මෙහෙම තේරුමක් තියෙනවනේ කියලා හිතෙන්නේ. කොහොම හිතන්න ඕනේද මේක අපි තේරුම් ගන්න කියලා හිතෙන්නේ. එතකොට ගොඩාක් එක්සිබිෂන් බලන්න එන්නේ චිත්‍ර වලට ආස කට්ටියනේ. ඒවා වැඩි ගන්නත් දෙන්නේ චිත්‍ර වලට ආස කට්ටියනේ. එතකොට සමහරව දන්නේ නැහැ මේවල තේරුම මොනවාද කියලා. ඒකට ඒ ආටිස්ට්ලා කරන්නේ තමන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය කරන්න තියනවා වගේම යටින් පොඩි නෝට් එකක් දානවා ඒ චිත්‍ර තේරුම මොකක්ද කියලා. ඒ නෝට් එකත් එක්ක කම්පයර් කරලා තමයි බලන්නේ චිත්‍රය. ඊට පස්සේ තමයි අපිට හොයාගන්න පුළුවන් ඒ ලොකු දේ තැන්වල ඉන්ටර්නැෂනල් නේ ඒ වගේ තියෙන සාමාන්‍යයෙන් ඒවට ලේසියෙන් චිත්‍රයක් තේරෙන්නේ නැහැ නේ මේ වගේ එක්සිබිෂන් වල. අනිත් ඒ එක්සිබිෂන් වල තියෙන චිත්‍ර ගොඩක් ගන්නවා. ඒක අපිට හිතා ගන්න බැරි මිල ගණන් වලට විකිනෙනවා. ඒ තරම් ගැඹුරු තේරුම තමයි මේ වගේ තියෙන්නේ. ගොඩාක් දුරට මේවා ගන්නේ නම් ඉතින් ගොඩාක් සල්ලි තියෙන කට්ටිය තමයි.
සමහරව ඉන්නවා චිත්‍ර කලෙක්ෂන් තියෙන කියන්නේ චිත්‍ර එකතු කරන්න ආස ගොඩ ගැඹුරු අර්ථ තියෙන චිත්‍ර එකතු කරන්න ආස කට්ටිය ඉන්නවා. එයාලා කියන්නේ කොයි ගාන උනත් කමන්නේ දීලා තමන්ට ඕනේ චිත්‍රය තමන් ගන්නවා. ඒ තරම් එයාලා චිත්‍ර වලට ආසයි. කියන්නේ චිත්‍ර අඳින්න පුළුවන් කමක් තිබුණා නෙමෙයි. ඒ චිත්‍ර වලට තියෙන ආසාව නිසා. ඒ වගේ තේරුමයි ඇඳලා තියෙන චිත්‍රේ දැක්කම ඒ තියෙන ගැඹුරුකමට. ඉතින් තවත් කෙනෙක්ට අපිට ඒක බලාගෙන දැන් ගෙදර එහෙම ඉඳලා තිබුණා. අපිට විශේෂ කරලා කියන්න පුළුවන්. ඊට පස්සේ කවුරු හරි ආවට පස්සේ ආනවනේ මොකද්ද කියන. ඊට පස්සේ ඒක ඒ අර්ථය එක්ස්ප්ලেইন කරලා දෙන්න පුළුවන්. සමහර චිත්‍ර තියෙනවා අපේ ජීවිතේ හදාගන්න පුළුවන් මේ චිත්‍ර බලලා. ගොඩාක් චිත්‍ර ශිල්පීන් කරන්නේ ඒක තමයි. අපිට ප්‍රයෝජනවත් වෙන දේවල් තමයි අපිට හිතෙන්නේ නැති විදිහට තමයි මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ. ඒක හිතන්න ඕනේ. ඒ චිත්‍රය මොකද්ද කියන තේරුම් ගන්න. ඉතින් මේ තියෙන්නේ මම ඇඳපු චිත්‍රේ. මේ චිත්‍රය ගොඩක් විශේෂයි. මේ චිත්‍රයේ විවිධ වර්ණ, බලති ඇස් සහ අසීමිත පින්සල් පාරවල් භාවිතා කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ සිතුවමට කියන නම තමයි ප්‍රකාශන වියුක්ත මූර්ති. ප්‍රකාශන වියුක්ත මූර්ති කියන්නේ නිර්මාණයක හෝ චිත්‍රයක ඇති ප්‍රධාන අදහස, හැඟීම, කාරණා, රූප, සංකේත, වර්ණ වෙන්නු කොටස් ලෙස පැහැදිලිව නිරූපණය කිරීම. ඉතින් මේ චිත්‍ර විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සංකීර්ණ හැඟීම් වර්ණ වලින් දැක්වීම. ඒ කියන්නේ මුහුණ පුර ඇති වර්ණ මිශ්‍රණය කහ, රතු, නිල්, කොළ එකතුවෙන් මනුෂ්‍ය හැඟීම. එතකොට චින්තනය, බහුපාර්ශ්විකත්වය නිරූපණය කරනවා. ඒ කියන්නේ මුහුණ හරහා අභ්‍යන්තර ලෝකයේ පේන්ට් කරලා තියෙනවා වගේ. ඊළඟ කාරණාව තමයි ඇස් වල ඇති ගැඹුරු බලය. ඇස් දෙක තරමක් මේකේ රියලිස්ටික් වෙනවා. සහ විවෘතව සාමාන්‍යයෙන් ඩිරෙක්ට් කනෙක්ට් වෙන ගුණයක් තමයි මේ මම ඇඳලා තියෙන පෝට්‍රේට් එකේ තියෙන්නේ. එතකොට මේ චිත්‍රේ ફોකස් පොයින්ට් එක මේ ඇස් දෙක වෙලා තියෙන්නේ අපි මොන පැත්තෙන් බැලුවත් මේ කෙනා අපි දිහා බලාගෙන ඉන්නවා වගේ තමයි අපට පේන්නේ. ඒක නිසා තමයි මේ චිත්‍රේ මේ වගේ චිත්‍ර වැදගත්. මේ චිත්‍රයේ විශේෂ ලක්ෂණ ඒක. ඒ වගේම අනිත් චිත්‍රවලත් විශේෂ ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ චිත්‍රවලට ආවෙනකව වෙන විශේෂ ලක්ෂණ තියෙනවා. ඒවා අපිට මේ චිත්‍ර බලලා අධ්‍යයනය කරන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ මම ඔයාලට කලින් කිව්වා නේද? අපිට ආර්ට් එක දැක්කම මේක මොකද්ද කියලා හිතාගන්න බෑ කියලා. හිතාගන්න බැරි චිත්‍ර තියෙනවා කියලා. ඉතින් හිම චිත්‍රයක් තමයි මේක. මේකේ පේන්ටර් තමයි සැල්වඩෝ ඩාලි. එතකොට මෙයා මේ පේන්ට් එක නම් කරලා තියෙන්නේ නොමියන මතකය කියලා. මේක බැලුමට අපිට හිතාගන්න බැහැ නේද මේකේ තේරුම මොකද්ද කියලා. ඉතින් මේක ක්‍රිස්තු වර්ෂ 1931 දී අධිතාත්වික සංකල්පයක් මත බිහිවුණ නිර්මාණයක්. මේක කියලා තියෙන්නේ මිනිස් සිතක පහළවන අව්‍යාජ සිතුවිල්ලක් චමත්කාර ජනක ලෙස කාලය සහ අවකාශය අතර කාලයේ බොඳ වී යන සමාජයේ යථාර්ථය හා මුදු මුලක් සිතක පහළවන පාලනය කළ නොහැකි හැඟීම් ගැන. ඔයාලට වීඩියෝ එකෙන් මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් මම අදට නවතිනවා. අලුත් වීඩියෝ එකකින් තවත් දවසක මම ඔයාලා ළඟට එනවා. මතක් කරලා මගේ channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. සුබ දවසක්.